ලංකා රජය සහ ඉන්දියා රජය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම පිළිබඳව විවිධ වූ මතවාද දැන් එළියට එමින් තිබෙනවා. මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා ආචාර්ය දයාන ජයතිලක මහතාගේ මතය. ඇත්තෙන්ම ලංකාවේ ආචාර්යවරු අතරින් විදේශ කටයුතු පිළිබඳවත් දේශපාලනික කටයුතු පිළිබඳවත් හසල දැනුමක් ආචාර්ය දයාන් ජයතිලක මහතාට තිබෙන බව නම් අවිවාදයෙන් පිළිගත යුතුමයි. එතුමා ලාංකීය දේශපාලන භූමියට එකතු කරපු දැනුමට අපි ස්තුතිවන්ත විය යුතුමයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඊටාම අතලොක්සක් වූ ආචාර්ය බුද්ධිමතුන් අතරින් ඔහු පැහැදිලිව කැපී පෙනෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, තානාධිපතිවරු යනාදී ඉහළ තලය සමග සමීප සම්බන්ධතා පවත්වපු කෙනෙක් තමයි මේ ආචාර්ය දයාන් ජයතිලක මහතා. එතුමා ඉන්දීය රජයත් ශ්‍රී ලංකා රජයත් අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුමට විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. මෙම ඉන්දියාවේ බලපෑම අපේ රටට යහපතක් නම් නැහැ. විනාශයක්ම ගෙනෙන බව ඔහු පවසනවා. එතුමාට එකක් මතක් කරන්න ඕනේ. 1987 ජූලි මාසයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රජීව වස්සම් කළ ගිවිසුම. ඒකට අනුව උතුරු නැගෙනහිර වෙනම පළාත් සභාවක් දුන්නහම ඒකේ අමාත්‍ය තනතුරක් එතුමා දැරුවා. එදා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගහපු ගිවිසුමේ විස්තර ජනතාවට දැනුම් දුන්නද? දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ජනතා විරෝධය මැද ඇඳිරි නීතිය දාලා තමයි ඒ ගිවිසුම ගැහුවේ. මේ ගිවිසුමට විශාල ජනතා විරෝධයක් ආවා. එම විරෝධයෙන්ම තමයි JVP දේශප්‍රේමී යුද්ධයට පාර කැපුණේ. හැබැයි එදා දයාන් ජයතිලක මහතා ගිවිසුමේ කොන්දේසි ජනතාවට දැනුම් දෙන්න කියලා කිව්වේ නම් නෑ. එදා ආචාර්ය දයාන් ජයතිලක මහතාට ඇමති තනතුරක් ලැබුණා. හැබැයි මේ NPP ආණ්ඩුවෙන් නම් කිසිම තනතුරක් ඔහුට ලැබුණේ නැහැ. මොකක් හරි තනතුරක් දුන්නා නම් බලා ගන්න තිබුණා මේ ආචාර්යතුමාගේ කතාවේ ස්වරූපය. එහෙනම් මේ ගිවිසුම ගැන කරන වර්ණාව අපිට බලා ගන්න තිබුණා. එදා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙතුමාට ධූරයක් ලබා දුන්නා. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රකාශ හරියට හවානා ප්‍රකාශන වගේ කියලයි මෙතුමා කිව්වේ. අපි දැන් ගිවිසුම ගැන පොඩ්ඩක් කතා කරමු. මේ පවතින සන්දර්භයන් තුලදී ගිවිසුම් කියන්නේ බොහෝ විට වෙළඳාම මුල් කරගෙන ඇති කරගන්න ගනුදෙනුවක්ම තමයි. එතකොට මේ කියන ආරක්ෂක ගිවිසුමත් පාදක වෙන්නේ ඉන්දියාව අපේ රටේ ආයෝජනය කරන ප්‍රාග්ධනයට ආරක්ෂාව සැලසීමක් තමයි. මොකද ඉන්දියාව ලංකාවේ බලශක්තිය සඳහා ආයෝජනය කරනවා. ඊට පසුව වෙනස් රටක බලපෑමක් ආවොත් මේ බලශක්ති සැපයීමට යම් අනතුරක් ආවොත් රටක මැදිහත් වීමක් ආවොත් අන්න ඒකට ඉන්දියාව කරන ආයෝජන වලට ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. එම නිසා මේ ආයෝජන වලට ආරක්ෂාව පිළිබඳ සහතික වීමක් අවශ්‍ය වෙනවා. හැබැයි ශ්‍රී ලංකා රජය මෙතනදී හරියට ස්මාර්ට් වුණේ නැතිනම් මේ ගිවිසුම අර කිව්වා වගේ භයානක වෙන්නත් පුළුවන්. ගිවිසුමක් කියන්නේ දෙපැත්තක මැදිහත් වීම. ඒක හරියට කරගන්න ඕනේ. අපේ රජයත් මෙහිදී ස්මාර්ට් විය යුතුමයි. බොහෝ රටවල් එකිනෙකා සමග ගනුදෙනු කරන්නේ ගිවිසුම් මගින්ම තමයි. ඒක තමයි දැන් තිබෙන ලෝක යථාර්ථය.
එහෙම නැතුව මේ කාලේ වෙළඳාම් වලට ආයෝජනය කරන්නේ නැහැ. ඇත්තෙන්ම අපිට තියෙන ප්‍රශ්නය ඔය ගිවිසුම් නොවේ. ඔය ගිවිසුම් නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තිබෙන ප්‍රශ්නය තමයි ආර්ථික අර්බුදය. වෙන එකක් නෙමෙයි. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ආර්ථික අර්බුදය. අපේ රටේ ආර්ථික අර්බුදයෙන් කරවටක් ගිල්ලා තියෙන්නේ. ඒ හින්දා කිසිම බයක් ඇති කරගන්න එපා. අපේ රට දුබල ආර්ථිකයක් ඇති රටක්. කිසිම රටක් අපේ රට ආක්‍රමණය කරන්නේ නැහැ. ඒ ගැන නම් බයක් ඇති කරගන්න ඕනෙම නැහැ. අපේ රට ආක්‍රමණය කරලා යටත් කරගෙන මේකේ නිකන් ඉන්න මිලියන ගණනට කණ්ඩ දෙන්නයි, නිකන් සෞඛ්‍ය අධ්‍යාපනය දෙන්නයි, මේකේ තියෙන නඩත්තුව ගෙනියන්නයි කාටවත් පිස්සුවක් නැහැ. දිනුන වෙන රටවල්කට කිසිම පිස්සුවක් නැහැ. එහෙම දෙයක් කරන්න. චීන ඉන්දියා යුද්ධයක් ගැන කියනවනේ. අපි හිතමු චීනය ඉන්දියාව අතර යුද්ධයක් ආවයි කියලා. එතකොට මේ ගිවිසුම් තිබුණත් නැතත් ඉන්දියාව හෝ චීනය බලහත්කාරයෙන් හරි අපේ භූමිය පාවිච්චි කරනවාමයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒක තමයි වෙලා තියෙන්නේ. වෙන දේත් ඒකයි. අනික ඉතිහාසයෙන් එහෙම දේවල් තමයි වෙලා තියෙන්නේ. දෙවන ලෝක යුද්ධෙත් බලන්න. ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාවේ රටවල් වල භූමි යොදාගත්තා. ඒක අපි දන්නවා. ඒ මිලිටරි මෙහෙයුම් සඳහා ඒ භූමි යොදාගත්තා. ඉතින් ඕක අලුත් දෙයක් නෑ. ඕක තමයි වෙන්නේ. යුද්ධයක් ආවොත් භූමිය යොදා ගන්න. ආයෙ මේකෙන් අවසර ගන්න නෑ ප්‍රබල රටවල්. අනික තමා චීන ඉන්දියා යුද්ධයක් ඇති වුවොත් මේ කලාපයේම යුද්ධ කලාපයක් වෙනවා. එතකොට ඉන්දියන් සාගරයේ බඩු නැව් ගමන් කරන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. එතකොට අපිට අවශ්‍ය කරන භාණ්ඩ බෙහෙත් දෑ පවා ගෙන්න ගන්න වෙන්නේ ඉන්දියාවේ යුද නැව් වලින්ම තමයි. මොකද දන්නවද? අතිවිශාල බෙහෙත් ප්‍රමාණයක් අපිට එන්නේ ඉන්දියාවේ. ඉතින් ඉන්දු චීන යුද්ධයේදී අපට අවශ්‍ය බෙහෙත් පවා ගේන්න වෙන්නේ ඉන්දීය මිලිටරි නැව් වලින්ම තමයි. එහෙම නැතුව ගියොත් අපේ රටේ දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන් වාගේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත්, අවශ්‍ය කරන උපකරණ නැතුව ගොස් එයාලගේ ජීවිත විශාල අවදානමකට ලක් වෙනවාමයි. ඒ නිසා අපිට ඉන්දියාවේ සහයෝගය අවශ්‍යමයි. හැබැයි අපේ රජයට සිද්ධ වෙනවා උපාය මාර්ගිකව කටයුතු කරන්න. එහිදී රජය ඉන්දියාව සමග සහයෝගීව කටයුතු කළ යුතුමයි. මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ ඉන්න ඊනියා බුද්ධිමතුන් හා ඊනියා දේශප්‍රේමීන් ඉන්න ස්ථානය. ඔවුන් නම් තවම ගෝත්‍රික ස්ථානයකයි ඉන්නේ. මේක මහත් වූ ඛේදජනක කරුණක්. මොකද දන්නවද? ගෝත්‍රවල හැමදාම තියෙන විශේෂ කරුණක් තමයි ගෝත්‍රයට පිටින් මොන දේ ආවත් ඒ එන දේවල් ගෝත්‍රයට මහා හානිදායක දෙයක්, විනාශකාරී දෙයක් ලෙස සැලකීම. ඒ නිසා මේ දූපතට මොනවා ගේන්න හැදුවත්, මොන සංවර්ධන ව්‍යාපෘති ගේන්න හැදුවත්, මේ දූපතේ මොනියම් අයුරකින් හෝ ලෝකයේ අනිත් කෙළවරට සම්බන්ධ කරලා ලෝක ප්‍රජාව එක්ක ගණදිරු අරපන්න හැදුවත් ගෝත්‍රික සෙට් එකකට විරුද්ධ වෙනවාමයි. ඒක අනිවාර්ය දෙයක්. බුදු අම්මෝ රට ජාති අනතුරු. බුදු අම්මෝ මව්බිම අනතුරු. කියා කෑ ගන්නවා. එයාලා කැමතිම දේ මොකද්ද? දන්නවද? වසර 2500ක අභිමානයේ චොයින් ගන් එකක් වගේ වික විකා ඉන්න. රජය මැදිහත් වෙලා අස්තං කරන ගිවිසුම් ජනතාවට හෙළි කරන්න ඕනේ කියලා තවත් සමහරු කියනවා. ඒකත් මහා මිත්‍යාවක්. කොවිඩ් වලට බණ්ඩාර පැණිය බීපු දොස්තරලා හෙදිය ඉන්න රටක ගඟත් දෙබය කරගෙන නාගලෝකෙන් ණයෙක් ඇවිත් ප්ලාස්ටික් බෝතලයක හිර වෙලා හිටිය බව විශ්වාස කළ ජනතාවක් ඉන්න රටක මේ වගේ සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික ගණදෙනුවක් තේරුම් ගන්නේ කෙසේද? ජනතාව ජනවරම දීලා පත් කළ ජනාධිපතිතුමෙක් ඉන්නවා. එයාලගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පැහැදිලිව බලයක් තියෙනවා. ඒ නිසා බොරු බිල්ලෝ මවන්නේ නැතුව, කොරහේ කිඹුල්ලෝ දකින්නේ නැතුව අවශ්‍ය විවේචන
තර්කානුකූලව ඉදිරිපත් කරන එකයි දැන් කරන්න තියෙන්නේ.